අයිබෝන් හැමෝටම අද මට වීඩියෝ එකක් කරන්න හිතුණා එපාර්ට්මන්ට් සම්බන්ධ රුමේනියාවේ තියෙන. මොකද ගොඩක් අය තමන්ගේ ෆැමිලි ගෙන්න ගන්න හදනකොට ඒගොල්ලන්ට තමන්ගෙම කියලා එපාර්ට්මන්ට් එකක් ගන්න වෙනවා රෙන්ට් එකට. එතකොට සමහර කමෙන්ට් වල මම දැකලා තියෙනවා එපාර්ට්මන්ට් එකක් ගන්නකොට කාමර කීයක් තියෙන්න ඕනද මොන වගේ එපාර්ට්මන්ට් එකක්ද ඕනේ අන්න ඒ වගේ දේවල් අහලා තියෙනවා. ඉතින් මට හිතුණා ඇල්බා ලූලියා වල අපේ යාළුවෙක් ගත්ත එයාගේ ෆැමිලි ගෙන්නන්න එයා ගත්ත එපාර්ට්මන්ට් එක සම්බන්ධව පෙන්වන්න ඕනි කියලා සමහර වෙලාවට ඔයාලට අදහසක් ගන්න පුළුවන් ඒ තමන්ගේ පවුලේ අය ගෙන්නන්න ඉන්නවනම්. ඉතින් මම දැන් ඉන්නේ එපාර්ට්මන්ට් එක තියෙන පහළමිතුලේ. හිම වැටෙන දවසක තමයි ඉතින් වීඩියෝ කරන්න පුළුවන් උනේ. මොකද මේ දවස් ටික අපිට නිවාඩු කාලය ගත කරන්න අපිට මේ යාළුවගේ එපාර්ට්මන්ට් එකට එන්න පුළුවන් වුණා. මොකද අපි වැඩ කරන්නේ වෙන තැනක. ඒ නිසා ඉතින් හිම වැටලා තියෙන ලස්සන දවසක වීඩියෝ එක ගේන්න හිතුණා. එහෙනම් අපි එපාර්ට්මන්ට් එක කොහොම එකක්ද කියලා බලන්න යමු. මේක තියෙන්නේ ඇල්බා ලූලියා වල. එයාත් අපේ යාළුවාගේ ෆැමිලි ගෙන්නන්න තමයි එපාර්ට්මන්ට් එක ගත්තේ. දෙවනි තට්ටුවේ තමයි තියෙන්නේ. ඉතින් මේක තමයි යාළුවා ගත්ත අරන් තියෙන එපාර්ට්මන්ට් එක. ඉතින් ඔහම ඇතුළට යනකොටම තියෙනවා සාලේ. ඔය තියෙන ඉස්සරහම කෑල්ල ජැකට් අනම්ම නම් ඒ හැමදේම තියන්න පුළුවන්. සපතු තියන්න වෙනම තියෙනවා. එතකොට මෙතන තමයි මේ දොරකින් තියෙන්නේ. මේක තමයි සාලේ කොටස. අන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ටීවී එකකුත් තියෙනවා, කබඩ් ටික තියෙනවා. හොඳටම ඉඩ පහසුකම් තියෙනවා. මෙතනනුත් දොරක් තියෙනවා. එතනින් අර චූටි එළියට යන කෑල්ලට යන්න පුළුවන්. හැමතැනම හීටර්ස් තියෙනවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. මොකද රුමේනියාව සීතල රටක්. එතකොට ඉතින් අනිවාර්යෙන් හීටර්ස් පහසුකම තියෙන්නම ඕනේ. ඊට පස්සේ පෙන්නන්නම් කිචන් එක මොන වගේද කියලා. ඉතින් මේ තියෙන කිචන් එකෙත් බඩු ඔක්කොම දේවල් එක තමයි දීලා තියෙන්නේ. ෆ්‍රිජ් එක තියෙනවා. එතකොට ගෑස් වතුර ඒ හැමදේමත් එක්කම ඉතින් පුංචි කුස්සියක් ඒ වුණාට හොඳටම ප්‍රමාණවත්. හැමදේම හරි පිරිසුදුව ලබා දීලා තියෙනවා. අවන් එක යාළුවගේ ෆැමිලි එකේ වයිෆ් සහ බබාලා දෙන්න ඉන්නේ. ඉතින් මේ එළිය කොටස මේ කොටසේ ඇඳුම් වනා ගන්න පුළුවන්. ඔය හීටර් සම්බන්ධව හැමදේම තියෙන ඒ කොටසේ. ඊට පස්සේ ඔය යන ගමන්ම එතනම තියෙනවා බාත්රූම් එකක්. සාලෙට සම්බන්ධ බාත්රූම් එකක්. කොමඩ් එක සහ සින්ක් එක තියෙනවා එකේ. මෙන් බාත්රූම් එකට අමතරව තමයි මේ බාත්රූම් එක තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ගෙදරට යන එන කට්ටිය ඉන්නවනේ යාළුවෝ. එතකොට ඒ වගේ අයට පාවිච්චි කරන්න දෙන්න පුළුවන් මේ බාත්රූම් එක. මේ අපි මේ අරන් තියෙන ගෙදර බාත්රූම් දෙකක් තියෙනවා. මේ හැමතැනම කබඩ් තියෙනවා. ඕන තරම් බඩු දාන්න ඉඩ තියෙනවා. මේ දෙක නම් කාමරයක් ඇතුළට යන්න ඕන තියෙන දෙකක්. ඉතින් දැන් මේ තියෙන්නේ ඒ කාමරේ ඒකේ නම් බඩු නැහැ. අර එළියේ තියෙන බඩු තමයි මේකට දාන්න ඕනේ. කාමර දෙකයි, බාත්රූම් දෙකයි, කුස්සියයි, සාලයයි. ඉතින් වොෂින් මැෂින් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේන් රූම් එක. එතනින් අවට ඔක්කොම පේනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ එපාර්ට්මන්ට් එකට කායික පාක් කරන්න තැනකුත්
එපාර්ට්මන්ට් එකටම සම්බන්ධ කරලා දීලා තියෙනවා අංකිකින්. මේ තමයි බාත්රූම් එක, ප්‍රධාන බාත්රූම් එක, කොමඩ් එක, සිංක් එක සහ නාන්න පාවිච්චි කරන්න පුළුවන් බාත් ටැබ් එක. ඉතින් ඔය හැම දෙයක්ම තියෙනවා. හොඳටම පහසුකම් තියෙන ඇපාර්ට්මන්ට් එකක්. මේ ඇපාර්ට්මන්ට් එකට සාමාන්‍යයෙන් මාසෙකට කුලිය විදියට 1300ක් තමයි ගෙවන්න තියෙන්නේ. ඉතින් ෆැමිලි ගෙන්නන්න ඉන්නවා නම් ඉතින් මේ වගේ ඇපාර්ට්මන්ට් එකක් තමයි ගන්න ඕනේ. අරගෙන ඇපාර්ට්මන්ට් එකේ ඇඩ්‍රස් එකට ඔයාගේ ID එක වෙනස් කරගන්නත් ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් මේ අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් වැදගත් වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා channel එක. තව ඉස්සරහට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඉතින් ගිහින් එන්න. ඔක්කොටම ස්තුතියි. bye.